අද ස්පෙෂල් වීඩියෝ එකක් එන මාත් එක්ක get ready with me වීඩියෝ එකක් කරන්න. අනේ නෑ එහෙම එකක් නෙවෙයි. ඇත්තටම මට මේ අද පොඩි ගමනක් යන්න තියෙන. ඉතින් මම දැන් උදේ ඉඳන් කල්පනා කරා මොකක්ද අඳින්නේ කීක. ඉතින් මේ දෙකම අලුත්. එකක් මට ලකී දුන්න green color එක. එතකොට මේක මම අරගත් එකක්. ඊට පස්සේ ඉතින් අන්තිමට මේක අඳිනවා කියලා හිතුවා. ඉතින් මෙන්න මේක තමයි අඳගෙන ගියේ. පේනව නේද මම උදේම නාගත්තා. නාගෙන ඊට පස්සේ ගියා මන්ට ෆ්ලවර් බොකේ එකක් ගන්න. ඊට පස්සේ මම හොයලා මම ආසම මෙන්න මේ light purple and pink තියෙන flower bouquet එක අරගත්තා Malshan Flora එකෙන්. ඒක තියෙන්නේ පණිපිටි. ඉතින් වැඩි දුරක් නෑ ගෙදර ඉඳන්. ඊට පස්සේ ඒකත් අරගෙන මම දැන් මේ යන ගමන් ඉන්නේ බලන්න කොහෙද මම මේ ගියේ කියලා. අද ස්පෙෂල් ෆන්ක්ෂන් එකකට මට ඉන්විටේෂන් ලැබුණා. අද ඒකේ ඕපනින් එක. මේක තියෙන්නේ ඔයගොල්ලන්ට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් කොට්ටාව ඉඳන් හයිවේ එක පැත්තට මාකුඹුර පැත්තට යනකොට මෙන්න මේ IOC ලංකා IOC කියන ෂෙඩ් එක තියෙනවා. අන්න ඒ ෂෙඩ් එක තියෙන බිල්ඩින් එක. ඒක පිටිපස්සේ තියෙනවා මෙන්න මේ විදිහේ බිල්ඩින් එකක්. අන්න එතන තියෙන මේ Sisenko Digital කියන මෙන්න මේ ආයතනයේ ඕපනින් එක තමයි තිබුණේ. සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ඊට පස්සේ ඔන්ටර්ප්‍රෙනර්ස්ලාට තමන්ගේම බිස්නස් කරන බිස්නස් ඕනර්ස්ලාට ඒ වගේ ගොඩාක් දෙනෙක්ට මේ ආයතනය ඉදිරියේදී මම හිතන්නේ සෑහෙන්න වැදගත් ප්‍රයෝජනවත් ආයතනයක් ඒවි. මම කියන්නම් ඕගොල්ලන්ට ඒක ගැන ඉස්සරහට. මේ ඉන්නේ මේ ආයතනයේ ඕනර් ප්‍රදීප් මාලි. ඉතින් ඒ ආයේ කන්සෙප්ට් එකට අනුව තමයි මෙතන මේ Sisenko Digital කියන ආයතනය බිහි වෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් ප්‍රදීප් මාලිව දන්නව ඇති. කොරියන් ලැන්ග්වේජ් සෙන්ටර් එකේ ළමයින්ට කොරියන් භාෂාව උගන්වන ඉතාම ප්‍රසිද්ධ ගුරුවරයෙක් විදිහට. මම සාරාංශයක් විදිහට මේ ආයතනයේ වෙන්නේ මොනවද කියලා ඔයගොල්ලොත් එක්ක කිව්වොත් මෙතන පුළුවන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට පොඩ්කාස්ට් කරන්න මෙතන රූම්ස් දෙකක් තියෙනවා. ඒ වගේම මැද ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට ඒගොල්ලෝ ඒවා කන්ට්‍රෝල් රූම් හදලා තියෙනවා. ඒක ඇතුළේ ඉඳන් තමයි මේ ඇතුලේ පොඩ්කාස්ට් කරනකොට ඔක්කොම සවුන්ඩ්ස් ඒවා මැනේජ් කරන්න වෙනම කන්ට්‍රෝල් රූම් තියෙනවා. ඊට අමතරව ඔන්ලයින් ක්ලාසස් කරන ගුරුවරු ඉන්නවා නම් ඔයගොල්ලන්ට ස්මාර්ට් ක්ලාස් රූම් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඇතුළේ ඉඳන් දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්න කිසිම බාධාවකින් තොරව. ඒ වගේම මේ වගේ පොඩි පර්සනල් මීටින් රූම්ස් තියෙනවා. ඊට පස්සේ ගෲප් මීටින්ස් වගේ ගන්න පුළුවන් රූම්ස් තියෙනවා. ඒක ඕගොල්ලන්ට සමහරලාට කොළඹින් දුර බැහැර ඉන්න අයට ඕගොල්ලන්ට මෙහි ඇවිල්ලා මොනවා හරි කස්ටමර් කෙනෙක් ක්ලයන්ට් කෙනෙක් හම්බ වෙන්න ඕන නම් ඇවිල්ලා ඒ වගේ මීටින් රූම්ස් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් ඩිස්කස් කරගන්න තියෙනවා නම් ක්ලයන්ට් කෙනෙක් එක්ක මෙතන ඒ වගේ ඒවට මීටින්ස් රූම්ස් තියෙනවා. ඉතින් ඊට අමතරව තමන්ගේ බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්ට ඕගොල්ලන්ට පුළුවන් සෝෂල් මීඩියා සපෝට් එක AI තාක්ෂණය ඔස්සේ කොහොමද අපේ බිස්නස් එක මීට වඩා බිල්ඩ් අප් කරගන්නේ. ඊට පස්සේ හරියටම ටාගට් ඔඩියන්ස් එක තෝරගන්නේ කොහොමද, හරියට කැම්පේන් එකක් රන් කරන්නේ කොහොමද, බිස්නස් එකේ අපිට හරියට ලීඩ්ස් ජෙනරේට් වෙන විදියට ඒ හැමදේම ඕගොල්ලන්ට මෙතනින් ඇවිල්ලා සපෝට් එක ගන්න පුළුවන්. මේක ලොකු දෙයක්, මෙහෙම විස්තර කරන්න අමාරුයි. මම ඒකට පස්සේ ආ වීඩියෝ එකක් ගේන්නම්. මේ ඉතින් මට හම්බුණු තෑග්ග. එහෙනම් බයි.